නියම මාධ්‍යයන් භෞතික දැකිය හැකි මාධ්‍යයන් නියම මාධ්‍යයන් ලෙස හැඳින්වේ. අ, මේවා බැඳුණු මාධ්‍ය මේවා බැඳුණු මාධ්‍ය මේවා බැඳුණු මාධ්‍ය යන නමින්ද හඳුන්වයි. වෙනම ඡේදයකින් නියම මාධ්‍යයන් තුනක් භාවිතා කරයි. ඔය තුන ලියා ගන්න. ඉංග්‍රීසි වචනත් ලියා ගන්න. ට්විස්ටඩ් පෙයා ඇඹරි කම්බියුගල කොඇක්සියල් කේබල් සමාක්ෂයොත් ෆයිබර් කේබල් ප්‍රකාශ තන්තු. ඒ නියම මාධ්‍යයන් තුනක්. හරිද? හරි. ඒකේ අනුමාත්‍රා ලියා ගන්න ඇඹරි කම්බියුගල ට්විස්ටඩ් වයර් පෙයා. ඇඹරි කම්බියුගල ඇඹරි කම්බියුගල කියන්නේ ගෘහස්ථව ජාලගත කරන්නේදී බහුලවම භාවිතා කරන සන්නායක වර්ගය. මෙන්න මේ වගේ. මෙතෙන් මේ වගේ. නිල් තැඹිලි දුඹුරු කොළ. ඒ වර්ණ තුලින් තියෙන කම්බි හතරක් සුදු පාට කම්බියකින් දඟකවලා තියෙනවා. කම්බි 8ක් තියෙනවා ඒතකොට. මේවා ගෘහස්ථව ජාලගත කරන්නේදී බහුලවම භාවිතා කරනවා. බැබේ බාහිර පරිසරයට විවෘත කරන්න බෑ මේවා. මොකද බාහිර මේ ප්ලාස්ටික් ආවරණයක් විතරයි තියෙන්නේ. ඒක නිසා. එතකොට මීටර් 100ක වගේ උපරිම දුරකට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් ඇඹරි කම්බියුගල. මේවා දඟ කවලා තියෙන්නේ ඇයි මේ ඇඹරි කම්බියුගල කියන්නේ? ඒ කියන්නේ දැන් අර කණ්ණායකයක් කරහා දත්ත සම්ප්‍රේෂණය වෙනකොට ඒකේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. දැන් දඟ කවලා තියෙනකොට දඟ කවල නිසා මෙන්න මේ වගේ නෝකෙන් ඔය වගේ දඟ කැල්මක් එන්නේ. ඒතර මෙතනදී වක්‍රතාවය මේ පැත්තට තියෙන්නේ. මෙහෙම වක්‍රතාවය තියෙනකොට මෙන්න වක්‍රතාවය මෙහෙම පෙන්නකොට ධාරාව මේ පැත්තට ගන්න වක්‍රතාවය මේ පැත්තට මේ මාපට ඇඟිල්ල දිහාට තමයි චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ. ඒතර මෙතනදී පිටතට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. මෙතනදී මොකද වෙන්නේ? වක්‍රතාවය අනිත් පැත්තට හැරෙනවා. මෙහෙම ආපෙක වක්‍රතාවය මේ පැත්තට හැරෙනවා. වක්‍රතාවය මෙහෙම හැරෙනකොට චුම්බක ක්ෂේත්‍රය ඇතුළට තියෙනවා. මෙතනදී චුම්බක ක්ෂේත්‍රය ඇතුළට තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? අර එකම සන්නායකයේ එක තැනකදී චුම්බක ක්ෂේත්‍රය පිටතට තියෙනවා, තව තැනකදී චුම්බක ක්ෂේත්‍රය ඇතුළට තියෙනවා. අන්න එහෙම වුණාම ඒ සන්නායකයෙන්ම චුම්බක ක්ෂේත්‍රය විනාශ වෙලා යනවා. ඒකයි ඒ දඟ කවලා තියෙන්නේ. දඟ කවලා තියෙන නිසා
අභ්‍යන්තර චුම්බක ක්ෂේත්‍රය. ඔකට අපි කියන්නේ අභ්‍යන්තර චුම්බක ක්ෂේත්‍රය කියලා. ඒ අභ්‍යන්තර චුම්බක ක්ෂේත්‍රයෙන් සිදුවන හානිය අවම වෙනවා දක්වලා තියෙන නිසා. මේම ලියා ගන්න. නිල් කමා තැඹිලි කමා දුඹුරු නිල් කමා තැඹිලි කමා දුඹුරු කමා කොළ නිල් කමා තැඹිලි කමා දුඹුරු කමා කොළ වර්ණයන්ගෙන් යුත් සන්නායක කම්බි හතරක් සුදු වර්ණයෙන් යුත් සන්නායක කම්බි හතරකින් දඟ කැවීමෙන් සුදු වර්ණයෙන් යුත් සන්නායක කම්බි හතරකින් දඟ කැවීමෙන් මෙම ඇඹරි කම්බි යුගල සාදා ඇත. මෙම ඇඹරි කම්බි යුගල සාදා ඇත. මේවා දඟ කවා ඇති බැවින් අභ්‍යන්තර චුම්බක ක්ෂේත්‍ර මගින් සිදුවන හානිය මේවා දඟ කවා ඇති බැවින් අභ්‍යන්තර චුම්බක ක්ෂේත්‍ර මගින් සිදුවන හානිය අවම වේ. මේවා දඟ කවා ඇති බැවින් අභ්‍යන්තර චුම්බක ක්ෂේත්‍ර මගින් සිදුවන හානිය අවම වේ. තවද ගෘහස්ථව ජාලගතකරණය සඳහා බහුලවම භාවිතා වන සන්නායක වර්ගය
මෙම ඇඹරි කම්බි යුගලයි. සන්නයි වර්ගය මෙම ඇඹරි කම්බි යුගලයි. මෙම ඇඹරි කම්බි යුගල අග්‍රයේ ඇති සෙනසුරාදායි තාම ලියන්න එපා. මෙම ඇඹරි කම්බි යුගල අග්‍රයේ ඇති මෙම ඇඹරි කම්බි යුගල අග්‍රයේ ඇති RJ45 clip. මෙම ඇඹරි කම්බි යුගල අග්‍රයේ ඇති RJ45 clip RJ45 clip ජාල කරන අතුරු මුහුණත් කාඩ්පතට මෙම ඇඹරි කම්බි යුගල අග්‍රයේ ඇති RJ45 clip ජාල කරන අතුරු මුහුණත් කාඩ්පතට සම්බන්ධ කිරීමෙන් කාඩ්පතට සම්බන්ධ කිරීමෙන් ජාලය හා සම්බන්ධ වේ. ජාලය හා සම්බන්ධ වේ. ඒතර මේවෙන් දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් උපරිම දුර මීටර 100යි. ඊට වැඩිය ඕනේ නම් අර රිපීටර් දාලා, ඒ කියන්නේ වර්ධක දාලා යවන්න වෙන්නේ. වෙනම කියදින් මෙම ඇඹරි කම්බි යුගල මගින් මෙම ඇඹරි කම්බි යුගල මගින් මෙම ඇඹරි කම්බි යුගල මගින් දත්ත සම්ප්‍රේෂණය කළ හැකි උපරිම දුර දත්ත සම්ප්‍රේෂණය කළ හැකි උපරිම දුර මීටර 100කි. දත්ත සම්ප්‍රේෂණය කළ හැකි උපරිම දුර මීටර 100කි. එතකොට මේ මෙන්න මේක ඇඳ ගන්න මේ ඉහළින් තියෙන එක.
എന്തത്? එතකොට ඇඹරි කම්බියුගල වල වර්ග දෙකක් තියෙනවා. නොවැසුණු ඇඹරි කම්බියුගලක් තියෙනවා, වැසුණු ඇඹරි කම්බියුගලක් තියෙනවා. ඔතන නොවැසුණු ඇඹරි කම්බියුගල කියන්නේ අපි දැන් ඔය දැකපු එක. ඒ කියන්නේ බාහිරින් තඹාවරණයක් නැහැ. ඒකයි නොවැසුණු කියලා. මෙන්න මේ වගේ. මේකේ ප්ලාස්ටික් ආවරණ විතරයි තියෙන්නේ. වැසුණු ඇඹරි කම්බියුගල කියන්නේ මේ කම්බියටට අමතරව බාහිරින් අර ප්ලාස්ටික් ආවරණ ඇතුලේ තඹාවරණයකුත් තියෙනවා. ඒතර ඇයි මේ වැසුණු ඇඹරි කම්බියුගල භාවිතා කරන්නේ? දැන් සමහර අවස්ථා තියෙන්න පුළුවන් බාහිර චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන තැන. ඒ හරහා මේ ඇඹරි කම්බියුගල යවන්න ඕන නම් අන්න එතනදී වෙන්නේ මොකද්ද? අර බාහිර චුම්බක ක්ෂේත්‍රයේ බලපෑමට හසු වෙන ওই තරංග. එතකොට ඒවා දුර්වල වෙනවා. අන්න ඒ වගේ තැන්වලදී මේ ෂීල්ඩඩ් එක වැසුණු ඇඹරි කම්බියුගල භාවිතා කරනවා. කියන්නේ බාහිර චුම්බක ක්ෂේත්‍ර මගින් සිදුවන හානිය අවම කරන්න. හැබැයි ඒකේ අවාසියක් තියෙන ඒක අර හසුරවන්න ටිකක් අපහසුයි. මොකද නවන්න කරන්න අමාරුයි. දැන් අර ඇඹරි කම්බියුගල සාමාන්‍ය එක නොවැසුණු ඇඹරි කම්බියුගල හසුරවන්න ලේසි. ඒක ගෘහස්ථව භාවිතා කරනවා. මේකේ මේක අර RJ45 ක්ලිප් එක. එතකොට මේකේ අර සාමාන්‍ය විදිහට ඕඩෙන් නවන්න පුළුවන්. මේක ගෙවල් වල රවුටරේට සම්බන්ධ කරන්නේ මේක. එතකොට මේ RJ45 ක්ලිප් එක මේක තමයි සම්බන්ධ කරන්නේ නෙට්වර්ක් කාඩ් එකට. මේක සාමාන්‍ය ඇමරිකා කම්බියුගල. එතකොට UTP කේබල් එක. මේව ලියන්න පහලින් වෙනම මෙම ඇඹරි කම්බියුගල ආකාර දෙකකින් පවතී. වෙනම ඡේදකින් මෙම ඇඹරි කම්බියුගල ආකාර දෙකකින් පවතී. මේ දෙක ලියන්න. UTP unshielded twisted pair. ඉංග්‍රීසි වචනත් එක්කම ලියන්න. නොවැසුණු ඇඹරි කම්බියුගල. දෙවෙනි එක STP shielded twisted pair. වැසුණු ඇඹරි කම්බියුගල. හරි පහලින් ලියා ගන්න. ඉහත නොවැසුණු ඇඹරි කම්බියුගල ඉහත නොවැසුණු ඇඹරි කම්බියුගල බාහිර චුම්බක ක්ෂේත්‍රයේ බලපෑමට බාහිර චුම්බක ක්ෂේත්‍රයේ බලපෑමට බාහිර චුම්බක ක්ෂේත්‍රයේ බලපෑමට හසු වන නමුත් වැසුණු ඇඹරි කම්බියුගල
වැසුණු ඇමරි කම්බියුගල බාහිර චුම්බක ක්ෂේත්‍රයේ බලපෑමට හසු නොවේ. වැසුණු ඇමරි කම්බියුගල බාහිර චුම්බක ක්ෂේත්‍රයේ බලපෑමට හසු නොවේ. කොහොමවත් මේ දෙකම ගෘහස්ථව විතරයි භාවිත කරන්න පුළුවන්. බාහිර පරිසරය නිරාවරණය කරන්න බැහැ. එතකොට මේ වගේ මේ RJ45 ක්ලිප් එකට අර කම්බි 8ක් තියෙන සම්බන්ධ කරන්න. කියන්නේ RJ45 ක්ලිප් එක අර ගාලවල ලෑන්ඩ් ලයින් තියෙනවා ඒ වගේ ටෙලිෆෝන් ඉතින් යටපැත්තෙන් වයර් එක සම්බන්ධ කරලා නැත්නම් මෙන්න මේක. මේ තියෙන්නේ RJ45 ක්ලිප් එක. මෙන්න මේක. මේකට ওই කම්බි 8 සම්බන්ධ කරලා තියෙන්නේ. අර කම්බි 8ම පිළිවෙලින් සම්බන්ධ කරලා තියෙන්නේ. මේ ක්ලිප් එකට අපි පේනවා නේද අපට? මේ ක්ලිප් එක තද කරලා තමයි අතුලට දාන්නේ ගන්න එළියට ගන්න. ඒතකොට මේකේ මෙන්න මේ පේනවද? කම්බි 8ක් තියෙනවා මෙතන. ඔය කම්බි 8 සම්බන්ධ කරලා තියෙන්නේ. සම්බන්ධ කරලා ක්‍රිම්පින් ටූල් එකෙන් මේකට තද කරලා තියෙනවා. මේක ආයේ ගලවන්න බෑ. ඒතකොට මේ කම්බි 8 තියාගන්න පිළිවෙල මෙන්න මේ විදිහට. මේ තියෙන මුලින්ම තියන්න ඕන ඔරේන්ජ් වයිට් එක. ඊළාට ඔරේන්ජ් එක, ඊළාට ග්‍රීන් වයිට්, ඊළාට බ්ලූ වයිට්. දැන් ඔරේන්ජ් වයිට් කියලා කියන්නේ තැඹිලි පාට එකත් එක්ක දඟ කවලා තියෙන සුදු පාට කම්බිය. ඊළාට ඔරේන්ජ් එක. ඊළාට ග්‍රීන් වයිට් කියන්නේ කොළ පාට එකත් එක්ක දඟ කවලා තියෙන සුදු පාට කම්බිය. අන්න ඒ පිළිවෙලට කම්බි ටික තියාගන්න ඕනේ. ওই පිළිවෙලට කම්බි ටික තියලා අර RJ45 ක්ලිප් එක ඇතුළට දාන්න පුළුවන්. දාලා ක්‍රිම්පින් ටූල් එකෙන් කට රඬු වගේ ක්‍රිම්පින් ටූල් එක තියෙනවා. ඒකෙන් තද කරාම කම්බි ටික තද වෙනවා. ආයේ ඒ ඔය පිළිවෙල වැරදුනොත් එහෙම මේ ගලවලා ආයෙ හයි කරන්න බෑ. එතනින්ම කපලා අලුත් එකක් දාන්න. අලුත් ක්ලිප් එකක් ගන්නයි ඕන. මේක එක්සෑම් එකට අහන්න වෙන්නේ නමුත් දැනගෙන තියාගන්න මෙහෙම ලියාගන්න. ඇඹරි කම්බියුගලෙහි කම්බියට ඇඹරි කම්බියුගලෙහි කම්බියට සෙනසුරාදා ඒ ටිකත් ලියලා නේ තියෙන්නේ. පහත පිළිවෙලට කම්බියට පහත පිළිවෙලට RJ45 ක්ලිප් සඳහා RJ45 ක්ලිප් සඳහා සම්බන්ධ කරයි. මේ පැත්ත ලියන්න. අනිත් පැත්තත් ඒ විදිහමයි සම්බන්ධ කරන්නේ. කම්බි දෙපැත්තම සම්බන්ධ කරන්න ඕනේ. මේ පැත්ත අඳින්න ඕනේ නැහැ. මේ වම් පැත්තේ තියෙන එක විතරක් යන්නාම ඇති. pin 1 orange white, pin 2 orange, pin 3 green white, pin 8 brown. මෙන්න මේ brown එක නම් වෙනස් වුණත් කමක් නැහැ. ඒක වැඩ කරනවා. මේකේ තියෙන අර ඒවා හයි කරන තැන් වල ටෙස්ට් කරන්න උපකරණයක් තියෙනවා. වයර් දෙක දෙපැත්තේ ඒ උපකරණය සම්බන්ධ කරාම පෙන්නනවා මේ කම්බි මාරු වෙලා තියෙනවා.
හරිනේ. ක්ලිප් එකේ අනිත් පැත්තත් එතකොට ওই විදිහටම පිළිවෙලටම සම්බන්ධ කරගන්න ඕන. හරි. ඊළාට සමාක්ෂයොත්. සෙනසුරාදා කොඇක්සියල් කරමින් ඉන්නේ. සමාක්ෂයොත් එකේ රූප සටහන ඇන්දද සෙනසුරාදායේ? විස්තර කරා විතරද? සමාක්ෂයොත්. අමීර පුතා රූප සටහන ඇඳලා තියෙන එකේ විස්තර ලිව්ව විතරද? එච්චර දුරට කරේ නැහැ සර්. ඈ? ඒ කියන්නේ ඇමරිකන් වීව් වල ටික විතරයි කරේ. රූප සටහන ඇන්දේ ඒ නැද්ද? සමක්ෂය නෑ සමක්ෂය කේබල් පටන් ගත්තේ නෑ. පටන් ගත්තේ නැද්ද? නෑ. අර මේ UTP කේබල් ඉවර කරා විතරයි නේ. එහෙනම් සෙනසුරාදා ලියන්න පටන් ගන්න සමාක්ෂයොත්. මේ මාතෘකාවල ලිව්වේ නැහැ නේ නන්නේ. සමාක්ෂයොත් මාතෘකාව ලියන්න. වෙනසුරාදා ඇත් ලියා ගන්න, ඉරිදා ඇත් ලියන්න. ඔන්ලයින් එකේ නම් හැබැයි ඔව් සමාක්ෂයොත් ඉවර වෙන්න ඕන ෆයිබර් කේබල් කරමින් ඉන්නේ. ඒක සමාක්ෂයොත්. ඒත් මේ සමාක්ෂ කියලා කියන්නේ එකම අක්ෂයකට සමාන්තරව කම්බි දෙකම තියෙන. දැන් සන්නායකයක් වුණාම සන්නායකයේ කම්බි දෙකක් තියෙනවා. දැන් අපිට වයර් එක කම්බි නියුට්‍රල් ෆේස් කියලා දෙකක් තියෙනවා. කම්බි දෙකකින් තියෙන. එකකින් ඉලෙක්ට්‍රෝන එනවා එකකින් යනවා. ඒ වගේ මේකෙත් කම්බි දෙකක් තියෙනවා. හැබැයි මේ දෙකම දැන් අර වගේ නම් කම්බි දෙක වෙන වෙනමනේ තියෙන්නේ. දැන් මේ ඇම්බරි කම්බි වල ගත්තොත් එහෙම ඒකේ අක්ෂ දෙක වෙනස්. මේ කම්බිය මේ අක්ෂේ මේ කම්බිය මේ අක්ෂ වෙනම අක්ෂයක තියෙන්නේ. අක්ෂය කියන්නේ කේන්ද්‍රේ හරහා යන්නේ. එතකොට මේ සමාක්ෂයොත් වල එහෙම නැහැ. එකම අක්ෂයකට සමාන්තරව මේ වගේ තියෙන්නේ. මෙන්න. මේ අභ්‍යන්තර සන්නායකය මේක බාහිර සන්නායකය. ඒ දෙකම මේ මැද අක්ෂයට සමාන්තරව තමයි තියෙන්නේ. ඒක නිසා තමයි මේව සමාක්ෂයොත් කියලා කියන්නේ. අනිත් එක මේ අභ්‍යන්තර සන්නායකයේ අභ්‍යන්තර පරිවාරකයක් තියෙන හොඳ තද පරිවාරකයක් බාහිර සන්නායකයට හොඳ තද පරිවාරකයක් තියෙනවා. හරි. ඒක නිසා මේ සමාක්ෂයොත් වල දිගුදුර සම්ප්‍රේෂණයක් කරන්න පුළුවන්. සමාක්ෂයොත් ගොඩක් ඈතට දත්ත සම්ප්‍රේෂණයක් කරන්න පුළුවන් මීටර් 500ක් වගේ. අනිත් එක තමයි බාහිර පරිසරය නිරාවරණය කරලා තියන්න පුළුවන්. කියන්නේ එකිනෙකට ආසන්න මීටර් 500ක වගේ ආසන්නයේ තියෙන ගොඩනැගිලි දෙකක පරිගණක සම්බන්ධ කරන්න පුළුවන් සමාක්ෂයොත් වලින්. ඊළඟ CCTV කැමරාවලදී භාවිතා වෙන මේ සමාක්ෂයොත් තව භාවිතයක් තියෙනවා ටීවී ඇන්ටනාවල. ඇන්ටනා වයර් එකේ මේ වගේ තියෙන්නේ. මේ වගේ එක පැත්තක එක කම්බියක් දැලක් වගේ තියෙනවා අනික කම්බියක් තියෙනවා සම්බන්ධ කරලා ඇන්ටනා වයර් එක. දැකලා නැද්ද ඒක? ඇන්ටනා වයර් එක. ගෙදර ඇන්ටනාවක් තියෙන සමහරට ඒකේ කපලා බලන්න ඕනේ. ෆැක්ටරි වල ඕනේ කියලා කපලා බලන්න මුටි කන එක වෙනම දෙයක්. ඇන්ටනා වයර් එක කපලා බලන්න පොඩ්ඩක් මේ වගේ තියෙනවා. පස්සේ කණ්ඩ වෙයි ඉතින් ඒක. සමාක්ෂයත් නෙව ලියා ගන්න. එකම අක්ෂයකට සමාන්තරව සන්නායක කම්බි දෙකම පිහිටා ඇත. එකම අක්ෂයකට සමාන්තරව සන්නායක කම්බි දෙකම පිහිටා ඇත. මේවා පරිවාරක දෙකකින්
අර පිටින් තියෙන කවර පරිවාරක දෙකකින් ආවරණය වී ඇති බැවින් පරිවාරක දෙකකින් ආවරණය වී ඇති බැවින් බාහිර පරිසරයට බාහිර පරිසරයට බාහිර පරිසරයට නිරාවරණය කර තැබීමද කළ හැක. බාහිර පරිසරයට නිරාවරණය කර තැබීමද කළ හැක. තවද තවද මීටර 500ක් වැනි දුරකට මීටර 500ක් වැනි දුරකට දත්ත සම්ප්‍රේෂණය කළ හැකි වේ. තවද මීටර 500ක් වැනි දුරකට දත්ත සම්ප්‍රේෂණය කළ හැකි වේ. එතකොට මේ සමාක්ෂියොත් සම්බන්ධ කරන්න කියන එක සම්බන්ධ කරන්නේ කොහොමද? සමාක්ෂියොත් එකිනෙක සම්බන්ධ කරන්නේ මෙන්න මේ BNC ජංක්ෂන් එකේ. බයෝනෙට් නේල් කන්සල්මන්ට්. සමාක්ෂියොත් වෙනම කියලාකින් ලියා ගන්න. මෙම සමාක්ෂයොත් මෙම සමාක්ෂයොත් මෙම සමාක්ෂයොත් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා මෙම සමාක්ෂයොත් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා BNC junction BNC junction වර ඇතුලේ බයෝනෙට් නේල් කන්සල්මන්ට් BNC junction භාවිතා කරයි. මේක අඳ ගන්න.
හරිද? හරි. ඊළඟ ලියන්න ප්‍රකාශ තන්තු රැහැන්. fiber optic cable. හරිද? තොර ප්‍රකාශ තන්තු රැහැන් වලදී මෙන්න මේ වගේ අර තුනී වීදුරු කෙඳි තියෙන්නේ. තොර ඒ වීදුරු කෙඳි වලින් ආලෝකේ පරාවර්තන සිද්ධාන්තය යන තමයි දත්කම් ප්‍රේෂණය කරන්නේ. ඒ කියන්නේ පරාවර්තනයේදී හානිය අවමයි. ඒකයි වැඩිදුර දත් සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වෙන්නේ මේ වගේදී. දැන් අර මෙන්න මේ වගේ පරාවර්තන වෙලා දිගටම ගමන් කරනවා. විනාශ වීමක් වෙන්නේ නැහැ. දැන් අර දර්පණ දෙකක් අතරේ අපි අනන්තය බලනෝනේ සයන්ස් වල බලන් කරනෝනේ දර්පණ දෙකක් කියලා මේකේ ඉටිපන්දනක් තිබුණා මේකට මේ දර්පණයට වස්තුවක් වෙලා මෙතනින් ප්‍රතිබිම්බයක් හදනවා ඒ ප්‍රතිබිම්බය මෙතනින් ප්‍රතිබිම්බයක් හැදෙනවා ඊට පස්සේ ඒක ආය වස්තුවක් කියලා මේ දර්පණයට මෙහි ප්‍රතිබිම්බයක් හැදෙනවා ඒක ආය වස්තුවක් කියලා ඔය විදිහට මාරු වෙවි විශාල ප්‍රතිබිම්බ ප්‍රමාණයක් හැදෙනවා අනන්ත ප්‍රමාණයක් හැදෙනවා කියලා දකිනවා දර්පණ දෙකක් අතර අනේ ඒ කියන්නේ අර පරාවර්තනයේ දිගට ගොඩාක් ඈතට සිද්ධ වෙනවා ආලෝකේ ගොඩාක් දුරට ගමන් කරනවා ඒතර ඒ સિદ્ધාන්තය භාවිත කරලා තමයි මේ ප්‍රකාශ තන්තුවලදී දත්ත සම්ප්‍රේෂණ කරන්නේ අංකිත ආකාරයෙන් දත්ත සම්ප්‍රේෂණය කරන්නත් පුළුවන් හරි මේ කියන්නේ තුනී වීදුරු කැඳි තුනී වීදුරු කැඳි භාවිතා කරමින් තුනී වීදුරු කැඳි භාවිතා කරමින් ආලෝකයේ පරාවර්තන સિદ્ધාන්තයට අනුව තුනී වීදුරු කැඳි භාවිතා කරමින් ආලෝකයේ පරාවර්තන સિદ્ધාන්තයට අනුව දත්ත සම්ප්‍රේෂණය සිදු කරයි.
දත්ත සම්ප්‍රේෂණය සිදු කරයි. තවද මෙහිදී අංකිත ආකාරයෙන්ද අංකිත ආකාරයෙන්ද දත්ත සම්ප්‍රේෂණය සිදු කළ හැකි වේ. තවද මෙහිදී අංකිත ආකාරයෙන්ද දත්ත සම්ප්‍රේෂණය සිදු කළ හැකි වේ. එබැවින් ඉතා දිගු දුරකට එබැවින් ඉතා දිගු දුරකට දත්ත සම්ප්‍රේෂණය කිරීමට එබැවින් ඉතා දිගු දුරකට දත්ත සම්ප්‍රේෂණය කිරීමට මෙම ප්‍රකාශ තන්තු රැහැන් යොදා ගනී. කියන රටවල් දෙකක් අතර උනත් දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මුලින්ම සැටලයිට් භාවිත කරන්න ඉස්සර අන්තර්ජාල සම්බන්ධතාවයෙන් අපිට මුහුද මැදින් ලැබිලා තියෙන ওই ෆයිබර් කේබල් එකක් දාලා මුහුද හරහා එන්නේ. මේක ඇඳ ගන්න. මේ වගේ අර කෙඳි කීපයක් ඇඳ ගන්න. හරිනේ. ඒතර මේ
ප්‍රකාශ තන්තු රැහැන් සම්බන්ධ කරන්නේ මෙන්න මේ BF4C කනෙක්ටර්ස් වලින්. වෙනම ජෙදින් යන්න. ඉහත ප්‍රකාශ තන්තු රැහැන් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉහත ප්‍රකාශ තන්තු රැහැන් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා BFOC connectors වරන් ඇතුලේ Bionet fiber optic connectors BFOC connectors භාවිතා කරයි. ඉහත ප්‍රකාශ තන්තු රැහැන් සම්බන්ධ කිරීමට BFOC connectors භාවිතා කරයි. හරි. එතකොට ඔය අපි කතා කරේ නියම මාධ්‍යයන්. ඊළඟට අපි බලමු unguided media නැත්නම් radiated media. ඒ කියන්නේ නියම නොවන මාධ්‍ය. ඒවා විකිරණ මාධ්‍ය කියලා හඳුන්වනවා. මාතෘකාව ලියන්න. unguided media. unguided media. එහෙම නැත්නම් radiated media. නියම නොවන මාධ්‍ය විකිරණ මාධ්‍ය. ඒ කියන්නේ නියම නොවන මාධ්‍ය කියලා කියන්නේ භෞතිකව දැකිය හැකි නොහැකි මාධ්‍යයක්. කිරණ මගින් තරංග මගින් දත් සම්ප්‍රේෂණය කරන අන්න ඒවා. දැන් ගුවන්විදුලි තරංග ඊළඟට සූත්‍ර තරංග අදෝරක්ත කියන අන්න ඒ වගේ ඒවා අපිට දෘශ්‍ය නැහැනේ. භෞතිකව දකින්න බෑ. අන්න ඒවා තමයි නියම නොවන මාධ්‍යයන් කියලා කියන්නේ. නියම නොවන මාධ්‍යයන් භෞතිකව දැකිය නොහැකි මාධ්‍යයන් භෞතිකව දැකිය නොහැකි මාධ්‍යයන් නියම නොවන මාධ්‍යයන් ලෙස හැඳින්වේ. භෞතිකව දැකිය නොහැකි මාධ්‍යයන් නියම නොවන මාධ්‍යයන් ලෙස හැඳින්වේ. එනම් තරංග ස්වරූපයෙන්
තරංග ස්වරූපයෙන් දත්ත සම්ප්‍රේෂණය සිදු කරයි. හරිද? එතකොට මේ තරංග ස්වරූපයෙන් මෙන්න මේ වගේ තරංග වර්ග කීපයක් අපිට හඳුන ගන්න තියෙනවා. ගුවන්විදුලි තරංග. ඒ ගුවන්විදුලි තරංග වල VHF, UHF කියලා කාණ්ඩ දෙකක් තියෙනවා සංඛ්‍යාතය අනුව. ඊළඟට මයික්‍රෝවේව් සූත්‍ර තරංග. මේකේ ටෙරස්ට්‍රියල් කියලා කොටසකුත් තියෙනවා භෞමික. ඇන්ටනා සම්බන්ධ කියන පිරිසමෙදී. ඊළඟට සැටලයිට් තියෙනවා. මයික්‍රෝවේව් වල සැටලයිට් චන්ද්‍රිකා සම්බන්ධ. ඊළඟට අධෝරක්ත කිරණ. විසිබල් ලයිට් දෘශ්‍ය ආලෝකය. අල්ට්‍රාවයලට් පාරජම්බුල කිරණ. එක්ස්-රේ ගැමා. ඔන්න විදිහට නියම නොවන මාධ්‍යයන් ආකාර කීපයක් තියෙනවා. මෙහෙම ලියගන්න. පහත අයුරින් පහත අයුරින් නියම නොවන මාධ්‍යයන් කිහිපයක් හඳුනාගත හැක. ඔය හත ලියාගන්න. ඔයගේ ඉංග්‍රීසි වචනයි සිංහලයි දෙකම ලියාගන්න.
හරිද? එතකොට මේ වගේ අර දත්ත ගමන් කරන දුර සම්ප්‍රේෂණය කරන්න පුළුවන් දුර බ- රඳාපවතින තරංගායාමය මත. මොකද්ද තරංගායාමය කියලා කියන්නේ? ওই තරංගයක අර එකම දිශාවට ගමන් කරන අනුයාත ලක්ෂ දෙකක් අතර දුර තමයි තරංගායාමය කියලා කියන්නේ. කියන්නේ එක චක්‍රයක් ගමන් කරන්න ගතවන කාලය. දැන් මෙතනilla මෙතෙන්ද. මේ තරංගේ මේව ගත්තොත් මේ අංශුව මෙතනින් මේ පැත්තට හැරිලා ඉන්නේ. මෙහෙම ගිහිල්ලා මෙතනදිත් මේ පැත්තට හැරිලා. අන්න එකම දිශාවට ගමන් කරන අංශු දෙකක්. මේ දුර තරංගායාමය. නැත්තම් මෙතනනුත් ගන්න පුළුවන්. මේ වගේ තැනකින් මෙහෙම. මෙතනින් මෙහෙම පල්ලෙහාට යන්නේ. මෙහෙම ගිහිල්ලා මෙතනින් ආයේ ඒ පැත්තටම යනවා. දුර. මේ වට දෙකයි. ඒක තමයි තරංගායාම කියන්නේ. ඒතර තරංගායාමය අනුව මේ වගේ සම්ප්‍රේෂණ වන දුර තීමා වෙනවා. මේ ලියාගන්න තරංගයක තරංග ආයාමය අනුව ඒවා ගමන් කරන දුර තීරණය කළ හැකි වේ. එතකොට මේකේ ගුවන්විදුලි තරංග 10 3ක් වගේ මේ මීටර වලින් තියෙන්නේ. දැන් සූත්‍ර තරංග අදෝරක්ත කිරණ දුෂ්‍යාලෝකේ පාර. ඒ කියන්නේ අපි පීවැසට පෙනෙන ආලෝකෙ මෙතන. පාර ජම්බුල එක්ස්රේ ගැමා. මෙන්න මේ වගේදී මේ වෙන්නේ තරංගායමේ අඩු වෙනවා. මෙහෙට යනකොට තරංගායම අඩු වෙනවා. හරිද මේක ඇඳගත්තද? ගැමා කිරණ 10 ඍණ 12 මීටර. මේ පහලින් තියෙන රූප සරහන ඕනේ නැහැ. මේක ඕනේ නැහැ. මේ උඩ එක විතරයි ඕනේ. ඒකේ මේ තරංගය පුළුවන් නැද ගන්න මෙහෙම. තරංගාවේ මෙහෙට යනකොට තරංගාවේ අඩු වෙන. කියන්නේ ළඟින් ළඟින් කම්පන වෙනවා.
10 ඍණ 12 මීටර ගුවන්විදුලි තරංග සූත්‍ර තරංග අදෝරක්ත දෘශ්‍යාලෝකයේ පාර ජම්බුල කරන. හරිනේ. එතකොට මේකේ මෙතන තරංගායමේ පෙන්ලා දෙනවා. දැන් තරංගායමේ වැඩිම ගුවන්විදුලි තරංගනේ. එහෙනම් වැඩිම දුරක් යන්න ඕන ගුවන්විදුලි තරංග. නමුත් වෙන්නේ ශුද්ධ තරංග වැඩිම දුරක් යන්න. හේතුව තමයි අර ගුවන්විදුලි තරංග වල තරංගායමේ වැඩි වුණාට ශුද්ධ තරංග වල තරංගායමේ අඩු වුණාට ශුද්ධ තරංග රේඛීය සංවේදනයක් සිදු කරන්නේ. ප්‍රභවයේ ග්‍රාහකයා එකිනෙකට මූලලා තියෙන විදිහට තමයි එයා සංවේදනය කරන්නේ. ඒකට මේ රේඛීය සංවේදනය නිසා දිග දුරක් යවන්න පුළුවන්. මත්ස්වලිය යන්න ගුවන්විදුලි තරංග රේඩියෝ වේව්. ගුවන්විදුලි තරංග කියන්නේ ගුවන්විදුලි රූපවාහිනී සංවේදන දෙකටම භාවිත කරන ගුවන්විදුලි තරංග. ගුවන්විදුලි සහ රූපවාහිනී සංවේදන සඳහා මෙම ගුවන්විදුලි තරංග භාවිත කරයි.
තරංග ආයාමය තරංග ආයාමයේ වැඩි බැවින් දිගුදුරක් දත්ත සම්ප්‍රේෂණය වෙයි. නමුත් සූත්‍ර තරංගවල රේඛීය සංයෝජනයක් සිදුවන බැවින් ඒවා වැඩිම දුරක් දත්ත සම්ප්‍රේෂණය වේ. ඒතර තව Wi-Fi, Bluetooth ඒ වගේ ඒවාත් ගුවන්විදුලි තරංග මත ක්‍රියාත්මක වෙනවා. වෙන විදිහකින් තවද Wi-Fi, WiMAX, Bluetooth ආදිය මෙම ගුවන්විදුලි තරංග මත Wi-Fi තියෙනවා, router එක තියෙනවා, WiMAX තියෙනවා ලොකු නගරයක් වගේ ආවරණය කරන්න. Bluetooth තියෙනවා. එතකොට මේ ගුවන්විදුලි තරංගවල මේ වගේ කාණ්ඩ දෙකක් තියෙනවා, VHF සහ UHF කියලා. පාලිම වෙනම ලියන්න VHF ඉතා උච්ච සංඛ්‍යාත තරංග. ඉතා උච්ච සංඛ්‍යාත තරංග කියලා කියන්නේ සංඛ්‍යාතයේ මෙගාහර්ට්ස් 30ක් 300ක් අතර වගේ. FM රේඩියෝ ටෙලිවිෂන් ඒ වගේ අර බාදාන. සංඛ්‍යාතයේ මෙගාහර්ට්ස් 30ක් 300ක් අතර තරංග ඉතා උච්ච සංඛ්‍යාත තරංග වේ. මේ වල FM රේඩියෝ බ්‍රෝඩ්කාස්ට් ටෙලිවිෂන් බ්‍රෝඩ්කාස්ටිං. හරි. ඊළඟට අති උච්ච සංඛ්‍යාත තරංග UHF.
අති උච්ච සංඛ්‍යාත තරංග UHF. ඒ වගේ මෙගාහර්ට්ස් 300යි ගිගාහර්ට්ස් 3ක් වගේ සංඛ්‍යාත පරාසයක් දක්වා සම්ප්‍රේෂණය. අති උච්ච යටතේ මෙගාහර්ට්ස් 300ක් මෙගාහර්ට්ස් 300ක් ගිගාහර්ට්ස් 3ක් අතර ගිගාහර්ට්ස් 3ක් අතර සංඛ්‍යාත පරාසයක් පවතී. උදාහරණ විදිහට මේවා ලියන්න භාවිත. රූපවාහිනී විකාශයේ ජංගම දුරකථන හරිද? හරි. ඊළඟට ඉන්ෆ්‍රාරෙඩ් IR අධෝරක්ත කිරණ. අධෝරක්ත කිරණ කියලා කියන්නේ කෙටි දුර දත්ත සම්ප්‍රේෂණය යොදා ගන්නා තරඟ. කෙටි දුර දත්ත සම්ප්‍රේෂණය සඳහා කෙටි දුර දත්ත සම්ප්‍රේෂණය සඳහා භාවිතා වන තරංග වර්ගයකි.
ක්‍රමයේ අදෝරක්ත කිරණ කියලා කියන්නේ කෙටි දුරදත්ත සම්ප්‍රේෂණයට. රෑන් රහිත යතුරු පුවරු, වයර්ලස් මවුස්, දැන් රිමෝට් කන්ට්‍රෝල් ඒ වගේ ඒවා. කෙටි දුරදත්ත සම්ප්‍රේෂණය සඳහා භාවිතා කරයි මේවා ලියා ගන්න. හරි. ඊළඟට සූත්‍ර තරංග. ඒවා අර ප්‍රභවය ග්‍රාහකයේ මුහුණලා දෙන්නේ නැහැ. ලංකාවේ සැටලයිට් වලින් එන තරංග ලංකාව ගන්නවා මේ පාදුක්කේ තියෙනවනේ චන්ද්‍රිකා මධ්‍යස්ථානේ. එතෙන්ට ගන්න. සූත්‍ර තරංග. රේඛීය සංවේදනයක් සිදු කරයි. රේඛීය සංවේදනයක් සිදු කරයි. එබැවින් ප්‍රභවය හා ග්‍රාහකයා ප්‍රභවය හා ග්‍රාහකයා එකිනෙකට මුහුණලා පැවතිය යුතුය. මේ නිසාම වැඩිම දුරකට දත්ත සම්ප්‍රේෂණය කරනුයේ මෙම සූත්‍ර තරංගයි. හරි නේද? ඒක අදෝරක්ත කිරණ අනිත් ඒවා ගැමා එක්ස්රේ ඒවා ඔය එක්ස්රේ මැෂින් වල වගේ භාවිත කරන්නේ. ඊටම තාසන්න දුරක. මාතෘකාවල ජාල කරන උපාංග එහෙම නැත්නම් උපක්‍රම ජාල කරන උපාංග නැත්නම් ජාල කරන උපක්‍රම. ඒතර මෙන්න මේ වගේ උපාංග ටික සම්බන්ධ කරන්නේ. දැන් මේකේ රූපසරණක් මම දෙන්නම්. එතකොට අන්තර්ජාලයේ තියෙන මුලින්ම ඒ අන්තර්ජාලයෙන් මෙතන මොඩම් එකකින් ගිනි පවර ප්‍රොක්සි වගේ ආරක්ෂක වැඩ පිළිවෙල දාන්න පුළුවන්. ඊට පස්සේ මේන් ස්විච් එකක් මේක සර්වර් කම්පියුටර්. ඊළඟට මේවා ස්විච් මෙතන මේකෙන් දෙන වර්ධක රිපීට් එකකට වර්ධනය කරලා දෙනවා.
ඒකේ මේ වෙන ජාලකරණයේදී භාවිතා වන උපාංග කිහිපයකි. මේ ටික ලියන්න. ඉංග්‍රීසි වචනත් ලියා ගන්න. හරිද? ඊට පස්සේ ඉංග්‍රීසි වචනත් එක්ක. දොරටු මඟ, මොඩම්, ගිනි පවුර, රිපීටර්, බ්‍රිජ්. හරිද? එතකොට ඔය ගැන විස්තර අපි ඊළඟ දවසේ මේ ක්ලාස් එකෙන් ලියමු එහෙනම්. හරි නේ අදට නවත්තන්න.